උදෑසනක් වේවා. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ඔබට ආශිර්වාද කරනවා. මහිමෙන් පූර්ණ දවසක් වෙන්න ඔබට ආශිර්වාද කරනවා. ඉතින් මේ සපත් දවසේත් ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ ඉදිරියේ යාඥා කරන්න මම සූදානම්. අපි යාඥා කරමු. ස්වාමී යේසුස් වහන්සේ ධර්මිෂ්ඨ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරවය වේවා. ඔබ වහන්සේගේ නාමයට සියලු මහිමය වේවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපට දුන්නා මේ දවස නිසා ස්තුතියි. මේ අනර්ඝ දවසේදී ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා. සියලු නාම වලට වඩා ඔබගේ නාමය උසස් නිසා අපිත් ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා. ස්වාමිනී, අද දවසේ ඔබ වහන්සේගේ ආශිර්වාදය, ඔබගේ මහිමාන්විත වරප්‍රසාදය අපි හැම කෙනෙක්ටම නිදහස් වේවා. ස්වාමිනී, අපගේ ජීවිතවලට ඔබ වහන්සේ හොඳම පිළිතුරයි. ඔබ වහන්සේ තුල සියල්ල තිබෙනවා. ඔබ වහන්සේ මහිමාන්විත නිසා ඔබ වහන්සේට අපි ස්තුති කරනවා. ස්වාමිනී, අපගේ ජීවිතයේ දිනදා කටයුතු ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා. අද දවසේ ඔබ වහන්සේට නමස්කාර කරමින් ඔබ වහන්සේගේ ඒ ගුණ ගායනා කරන්න, ඔබ වහන්සේගේ නාමයට සියලු ගෞරවය දෙන්න අද දවසේ ඔබ වහන්සේ අපට වෙන් කරලා දීලා තියෙන නිසා ඔබට ස්තුති කරනවා. අද වගේ දවසක ඔබ වහන්සේ අප වෙනුවෙන් වෙන් කරමින් අපට නිවාඩුවක්, විශ්‍රාමයක් දුන්න නිසා ස්තුති කරනවා. තවත් අපි පොර බැඳීම් වල සිටින්නට යන්නේ නැහැ. ඔබගේ විශ්‍රාම ස්ථානයේ, ඔබගේ නිවාඩුවේ අපි ජීවත් වෙන්න යනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අප වෙනුවෙන් කරන්නා වූ හැම යහපත් ක්‍රියාවක් ගැනම අපි ඔබ වහන්සේට ස්තුති කරන අද දවසේ මේ යාඥාවල් අසන හැම කෙනෙක්ම සබත් දවසේ උන්වහන්සේගේ ඒ අනුග්‍රහයක්, උන්වහන්සේගේ කරුණාවක්, උන්වහන්සේගේ සමාදානයක්, උන්වහන්සේගේ විශේෂ වූ අත්දැකීමක් ලබා ගන්නා පිණිස උන්ට ආශිර්වාද කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙලා ඔබ වහන්සේට නමස්කාර කරමින්, ඔබ වහන්සේගේ ගුණ ගායනා කරමින්, ඔබ වහන්සේගේ ඒ වචනය අසන්ට අද දවසේ මේ යාඥාව අසන හැම කෙනෙක්ම ආශිර්වාද ලබන පිණිස යාඥා කරනවා. ස්වාමිනී, ඔවුන්ගේ හැම බාධාවක් ඉවත් වේවා. ඔවුන්ගේ හැම ගැටලුවක්ම විසඳේවා. ස්වාමිනී, ඔවුන්ට අද දවසේ ඔබ වහන්සේගේ වරප්‍රසාද වලින් පිරුණා වූ දවසක් වෙන්න මම යාඥා කරනවා. ඔවුන්ට විරුද්ධව තිබෙනා හැම සාතනික ක්‍රියාවක්ම, හැම සාතන්ගේ යෝජනාවක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ඵල කරන අතර ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුති කරනවා. අද දවසේදී ඔබ වහන්සේගේ මහිමය, අද දවසේදී ඔබ වහන්සේගේ තේජස අපි හැම කෙනෙක්ම ලබා ගන්නට යනවා. ස්වාමිනී, ඔබට ස්තුතියි ඔබ වහන්සේගේ මහිමය නිසා. ස්වාමිනී, ඔබට ස්තුතියි ඔබගේ තේජස නිසා. ස්වාමිනී, මේ යාඥාව අසන හැම කෙනෙක්ම ආශිර්වාද ලබන පිණිස, වරප්‍රසාදය ලබන පිණිස, සබත් දවසේ තිබෙනා වූ අනුග්‍රහය ලබන පිණිස යාඥා කරනවා. සියල්ල ඔබගේ හස්තයට යටහත් කරනවා. ස්වාමී යේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්. හලෙලූයා. ඔබට සුබම සුබ දවසක් වේවා. සුබම සුබ සබත් දවසකට ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට මහත් වූ දේවල් කරයි. ඔබගේ ජීවිතේ පුදුමාකාර දේවල්, බහුලත්වයේ දේවල්, මහිමාන්විත දේවල් ඔබගේ ජීවිතේ උන්වහන්සේ සිදු කරයි. ඉතින් ඔබට සුබ පතන අතරම ඔබට මේ යාඥාවල් වරප්‍රසාදයේ ගෙන එනවා නම් මේ යාඥාවල් වලින් ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය වෙනවා නම් ඔබට පුළුවන් අපගේ channel එක follow කරන්න. ඒ වගේම අපගේ channel එකට like කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්. ඔබට share කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබ ඒ දේවල් සිදු කරන්න. ඒ වගේම උන්වහන්සේගේ වරප්‍රසාදයන් ඔබගේ ජීවිතයට බහුලත්වය ලැබෙන පිණිස මම මේ උදෑසනත් ඔබ වෙනුවෙන් ආශිර්වාද කරනවා. ඉතින් ඔබට ජේසු පීඨයි. සුබ දවසක්.